මහෞෂධ පණ්ඩිතයන්ගේ නුවණින් සුරාපානය විනාශ වූ නිසා චූලනී රජු සෙසු රජදරුවනුත් දැඩි කෝපයෙන් පසු වුණා. මිථිලා නුවර වටලා ඒ වේදේහ රජුගේ හිස ගසා දම ඒ මත හිඳගෙන අපි සැවම එක්ව ජයපානය වමු. දේවයන් වහන්සේ මේ වේදේහගේ බලයක් නොව මහෞෂධයන්ගේ නුවණයි. ඒ නුවණ පරදවන්න කාටවත් බැහැ. මේ ගමන නවත්වන්න. ඒ මහෝෂධයා මුණා කරන්නද? කේවක්ටයාගේ බස් නොවසා අටලොස් අක්ෂෝහිනියක් සේනාව සමග චූලනී රජු මිථිලා නුවර වටකිරීමට සැරසුණා. පිටතින් ඇසෙන මහා ഘോഷාව කුමක්ද යයි හරිහැටි නොදත් සේනක ඇතුළු පණ්ඩිතයන් රජු අභියසට පැමිණ මෙසේ කීවේය. දේවයන් වහන්සේ අසන්නර මහා ഘോഷාව පිටත මහා කෝලාහලයක් වගේ. ඒ කුමක්ද කියා අපි දන්නේ නැහැ දේවයන් වහන්සේ. මේ කලබලේ හොයලා බැලුවොත් හොඳයි නේද? දේවයන් වහන්සේ. පණ්ඩිතයන්ගේ බස් අසලා සැකයෙන් කවුළුව විවෘත කළ වේදේහ රජු ගල් ගැසුණි. මුළු නුවරම සතුරන්ගෙන් වැසී ගොසිනි. මරණ බිය රජුගේ හදවත පසාරු කළේය. බ්‍රහ්මදත්තයන් දැන් අප හැම මරලා දමාවි. දේවයන් වහන්සේ අප දැන් කුමක්ද කරන්නේ? මේ අතරතුරේදී මහෝෂධයන් වේදේහ මාලිගාවට පැමිණියා. බියෙන් ඇලලුණු රජමැදුරට මහෞෂධ පණ්ඩිතයන්ගේ පැමිණීම මරණ බියෙන් සිටි රජුට මහත් අස්වැසිල්ලක් වුණා. මා පුතණුවන් මහෞෂධ මා ගලවා ගැනීමට නුඹ හැර වෙන කවුරුත් නැහැ. චූලනී රජුගේ අතිවිශාල සේනාද පමණක් නොව ඔගේ බුද්ධි බලය ගැනද වේදේහ රජු මහෞෂධයන්ට පහදා දුන්නේ දැඩි බියකිනි. අග්‍රගණ්‍ය පුරෝහිතයන් දස දෙනෙකුගේත් තලතා දේවියගේත් නුවණින් සන්නද්ධ වූ චූලනී රජු ඉදිරියේ තමන් අන්ත අසරණ වී ඇති බව රජතුමා මහෞෂධයන්ට පැවැසුවේ වෙවුලන හඬිනි. දේවයන් වහන්සේ බිය නොවන්න. නුඹ වහන්සේ සුවසේ රාජ්‍ය පාලනය කරන්න. සතුරු උවදුර මම දුරු කරන්නම්. මෙසේ පවසා මහෞෂධ පණ්ඩිතයන් වේදේහ මාලිගයෙන් පිටතට පැමිණි සිය අභිමතය එලෙසින්ම ක්‍රියාවට නැන්වීමටයි. පණ්ඩිතයන්ගේ අනපරිදි නගරය පුරා අනබෙර නාදය පැතිරදී ඒ සතුරන් මුලා කිරීමේ මහා උපක්‍රමයක ආරම්භයක් ලෙසටයි.